අනුජ මායි මොකද මෙහි පාර වැරදිලාවත්ද? අනේ මන්දා ඔයා අහන්නකෝ. මට බෑ ඔයා අහන්නක කොල්ලෙක් වගේ. අනේ මේ මායා ඔයා මොකද මෙහි? අයි දන්නේ නැද්ද? තොපිලගෙන් මට එන්නේ කිව්වා. අපේ එකේ කවුද? අන්නනේ මාමි. දැනගත්තද? ප්‍රජා මොකද මේකට එන්න කිව්වේ? වෙන කවුරුවා හිටියම නැද්ද? මේ කීසිටින්නේ ඕල්මන් ලක්ෂපති සමගයි මම රික්මදූරිය බණ්ඩාර. සමග කීසිටින තරංගකරු ඉස්ලාමලත් මියගිය කුසලතා මහත්මිය. ආයිබෝවන්. අද අප සමග එක්වන ඔබ කවුද? මම ගුරුවරියක්. මගේ සම්පූර්ණ නම එස්.එල්. කුසුමලතා රූපසිංහ. මම ඉන්නේ බොරැල්ල කනත්තේ. මම ඉස්සරත් හොඳ මීටරේ දැනුත් ඒ වගේම තමයි. ආහාරි කුසලතා මහත්මිය තරගයේ නීති රීති ටික ඔබ දන්නවද? ඔව් දන්නවා. එනම් තරගයේ පටන් ගමු. පළමු ප්‍රශ්නේ රුපියල් 10000යි. මිනිසෙකු මිය ගිය විට මොළයේ ක්‍රියාකාරීත්වය විනාඩි කොපමණද? A විනාඩි 3යි, B විනාඩි 4යි, C විනාඩි 5යි, D විනාඩි 7යි. මම මරුණු විදියට මට මතක හැටියට විනාඩි 7යි. මම උත්තරේ විදියට දෙනවා ආන්සර් D විනාඩි 7යි. ෆයිනල් ආන්සර්? ඔව් ෆයිනල් ආන්සර්. ඔව් ඔබ මේ අවස්ථාවේ රුපියල් 10000ක් දිනා ගන්නවා. එසේනම් ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නේ රුපියල් 50000යි. ලොව විශාලතම විල කුමක්ද? A බයිකල් විල, B සුපීරියර් විල, C වික්ටෝරියා විල, D අයර් විල. ආන්සර් B. ෆයිනල් ආන්සර්? ඔව් ෆයිනල් ආන්සර්. ඔව් ඔබ මේ අවස්ථාවේ රුපියල් 50000ක් දිනා ගන්නවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ රුපියල් ලක්ෂයයි. ප්‍රශ්නය ලොව උසින්ම පිහිටි සානුව කුමක්ද? A වාමී සානුව, B ඩෙකන් සානුව, C වැලිමඩ සානුව, D ටිබෙට් සානුව. උසින්ම පිහිටි සානුව තියෙන්නේ ආසියා මහද්වීපේ. එහෙනම් මම ආන්සර් D දෙනවා ටිබෙට් සානුව. ෆයිනල් ආන්සර්? ෆයිනල් ආන්සර්. ඔව් ඔබ මේ අවස්ථාවේ රුපියල් ලක්ෂයක් දිනා ගන්නවා. අද ජයග්‍රාහකයා ඔබයි අපෙන් උණුසුම් සුබ පැතුම්. එසේනම් අද දවසේ හොල්මන් ලක්ෂපති වැඩසටහන සමත්යි. ස්තුතියි. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ සියලුම දෙනාට. කවදාවත් එපා සටන අතාරින්න. අද දවස හුඟක් අමාරු වේවි. හැබැයි හෙට දවස ඊටත් වඩා දරුණු වේවි. ඉර පායන්නේ පහුවෙනිද නම් අද ඔයා ජීවිතය අතෑරියොත් ඔයාට ආයේ කවදාවත් ආලෝකය දකින්න බැරි වෙනවා. හොඳ රැස්වීම වාරයක්, අලුත් දෙයක්, අලුත් විදියකට ලස්සන උදෑසන රැස්වීමක්. ඒ සඳහා සහයෝගය දැක්වූ උනන්දු වුණු දරුවෝ සියලු දෙනාටමත් මේ වෙලාව ස්තුතියක් කිරීම සඳහා මා යොදා ගන්නවා. දින්න දිනානා දින දින දින්නරිනු මායවිත් මෙන්න මෙතන වාත වෙනු මේකි මෙතන තව හිටියෝ මන බනිනෝ එලවන්නට කලියෙන් ඉතින් ඵලයන්කෝ. එළවනකම් මම මෙතන ඉන්නෙත් නෑ. තොපිලගේ බිලි මට නම් තව ඕනෙත් නෑ. ආවට මම මෙතන ඉන්නා වැඩකුත් නෑ. තොපිල එක්ක මෙතන තව